ඔයාලා දන්නේ නැහැ පින්වත් දරුවනේ මේ ලංකාවේම ඕන තරම් ළමයි ඉන්නවා බුදු කෙනෙකුට මලක් කඩලා නැහැ. ඊට පස්සේ ඉතින් මේ විදිහට ගරු කරනකොට ඒ තුනුරුවන් සරණ කියන්නේ නැවක් වගේ. කරපු පව් තියෙනවා නම් ඒ පව් ගලක් වගේ චූටි ගල හෝ වේවා පොඩි ගල හෝ වේවා වතුරට දැම්මොත් ගිලෙනවා. ඒ නිසා පුංචි පව් හෝ වේවා ලොකු පව් හෝ වේවා ඒ පාපෙන් කරන්නේ නිරේගිනියන එක දුක් දෙන එක. ඒකට තිසරණේ නැමැති නැවට නැග ගන්නවා කෙනෙක් පව් තියෙන කෙනෙක්. ටොං ගානක බර ගලක් නැවේ තියෙනවා. දැන් ගිලෙනවද? ගිලෙනවද? නෑ. ඒක වෙන්නේ කුමක් නිසාද? පාපේ නිසාද නැව නිසාද? නැව නිසා. නැව නිසා තමයි ගිලෙන්නේ නැත්තේ. නැව තමයි තුනුරුවන් සරණ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය සංඝයා සරණ ගිය තුනුරුවන් සරණ හිතන කෙනෙක් අපායේ ගින්දරට පිච්චෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නිරේ යන්නේ නැහැ. තුනුරුවන් සරණ හිතා තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු කෙනෙක්ගේ කටට අසූචි වල් කැවෙන්නේ නැහැ. පස් කැවෙන්නේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැහැ. තුනුරුවන් සරණ ගිය කෙනාට තියෙන්නේ දෙව්ලොව. දෙව්ලොව තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා සීලයත් තුනුරුවන් සරණත්. ඒ නිසා තමයි හැමදාම පන්සිල් දෙන්නේ ඔය. ගොඩ යන්න බොටවතන. ඊට පස්සේ ටික ටික ධර්මයේ අහනකොට දැන් ඔයාලා කවුරු වුණත් අවසානයේ තීරණයක් ගන්නවනේ. මොකද්ද ගන්න තීරණේ? අපිට පරලෝකෙටත් යමක් එපැයි කියලා ආච්චි අම්මලා වුණාට පස්සේ ඕන සිල් ගන්නවා. අපිට මොන හරි එපැයි කියලා සීයලා ටිකක් සිල් ගන්නවා. නමුත් දෙයියනේ එදාට සුදුරෙද්ද පොරව ගන්නකොට ආපස්සට තියෙන දේවල් මතක් වුණොත් ඔහේ හැමතැනම පාවිලා සරුංගලේ නූල කැඩුනට පස්සේ ඇවිල්ලා බෝවස්සේ පටලැවුනට හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒ ගැන කල්පනා කරන්න. අවසානයේ ඔයාලා කවුරුත් ගන්න තීරණයක් තියෙනවා සිල් ගන්න ඕන කියලා. එදාට ඇස් දෙක පියා ගන්නකොට පිටිපස්සේ මතක් වෙන හිතට වද දෙන දේවල් තියාගන්න එපා. සැනසille සුදුරෙද්ද පොරව ගන්න ජීවිතයක් හදා ගන්න. ඒ නිසා ඕන්න අනතුරු ගැනත් කිව්වා ගැලවෙන හැටි කිව්වා. හැබැයි මතක තියාගන්න මේ සියලු සත්පුරුෂ ඇසුර රඳා පවතින්නේ අසත්පුරුෂයෝ බැහැර කරන්න ඕන සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕන. තේරෙනවා නම් මෙයාගේ අවවාද වලට ගිහිල්ලා නොමගට වැටෙන්නේ කියලා. ඒ ඇසුර ඕනම නැහැ. ඒ ඇසුර ඕනම නැහැ. මොකද්ද පින්වත්නි බොණ්ඩ ගියොත් එහෙම දරුවනේ පාටි කීයක් තියෙනවද? බොන එක නවත්තන්න ගියාට පස්සේ කවුද උදව් කරන්නේ? තනියෙන් කොච්චර කට්ටක් කන්න ඕනේද? බොන එක නවත්ත ගන්න. ෆෝන් වලින් වීඩියෝ බලන්න ගියාම අරහෙනුත් දෙයි මෙහෙනුත් දෙයි එක එක වෙබ්සයිට් උත් කියයි ලින්ක් උත් දෙයි. නමුත් ෆෝන් එක නතර කර වීඩියෝ බලන එක නතර කරන්න ගියාට පස්සේ Taman තනියෙන් කොච්චර කට්ටක් කන්න ඕනේද? ඒ නිසා පාපයට උදව් වැඩි. යහපත් දෙයට උදව් අඩුයි. ඒ නිසා ගැලවෙන්න බලන්න කවුරු හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අහිංසක ළමෙක් මේ අතරේ ඉන්නවා. මේ කියපු බණ ටිකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඒ නිසා හිතට දැනෙන අකුසල් දුරු කරන ධර්මයේ නිතර නිතර අහන්න. නිතර අහන්න. ඒ ධර්මයේ ආශ්චර්යයක් තියෙනවා. ඒ ආශ්චර්යය තමයි ඒකේ ඒ ධර්මයට ආස කරන කෙනා ඒ තුල රඳවනවා. ඔබ මේ තුල රඳෙව්වා කියන්නේ ඔයාලට පින් තියෙනවාමයි. පින් තියෙනවාමයි. ඒ නිසා ඔයාලට නම් මේ ශාසනයෙන් පිටක් ගන්න පුළුවන්මයි. ඒ නිසා මමත් රැස් කරගත්ත පින් අනුමෝදන් කරනවා. තුනුරුවන්ගේ අනන්ත අනුභවයෙන් අද ධර්ම ශ්‍රවණය කරගත්ත පින් බලෙන් මේ දරුවන්ගේ ජීවිතේ නොමගට නොවේති සුමගින් සුරකේවා. තුනුරුවන් සරණින් සුරකේවා. මේ දරුවන්ගේ ජීවිතේ ආලෝකමත් වේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා.